Jintu Pittiya, Jintu Pittiya, Jintu Pittiya, Jintu Pittiya. ආහා ජින්තු පිට්ටිය. අප්පච්චියේ මම බය වුණ තරම. මේ අපේ බබානේ. සියමකෝ කළුවරේ කෝ අච්චි. ගියා කොහේ ගියාද මන්දා? නිවන් ගියා. මොකක්? නිවන් ගියා. ඔව් තාම ඇඳිරි වැටුනේ නෑ කියලා. ලයිට් සේනම නිවන් ගියා යන්න කොහේ ගියාද මන්ද? ඔන්න මන් දැම්ම ලයිට් එක. ගන්න බලන්න ටැග්. ඒ මොකද? මොකද බබෝ ටැගි? ඈ? ඇයි? ගිය බදාදා ලෝක බබාලගේ දිනේනේ. බබාලගේ? ඕ බබාලගේ දිනේ නෙවෙයි බබෝ. ඕකට කියන්නේ ළමා දිනේ. හරි කෝ ගන්න දිනේට මගේ ටැග් ළමා දිනේට. කෝ ගමු බලන්න මගේ ටැග්. මොකද ලෝක වැඩිහිටි දිනෙත් එදාටමනේ තිබුණේ. ළමා දිනේට ලෝක ළමා දිනේ කියන එක වැරදි. මොකක්? ඒ මොකක්ද ඒ කතාව? වැඩිහිටි දිනේට ලෝක වැඩිහිටි දිනේ කියන එක හරි. ඇයි කියන්නේ ඉතින් වැඩිහිටියෝ කොහොමද ලෝකයෝනේ. ගමු බලන්න මගේ ටැග්. මෙන්න. පොච්චියේ බුලත් ඉඩක්. ඕ සීයට ඉතින් අපේ නැතුව බෑනේ. බබාට ෆෝන් එක නැතුව බෑ වගේ තමයි. ෆෝන් එක බලලා ඉවරේ බබා. ෆෝන් එකේ බැටරි බැහැලා ගෙදරින් දොට්ට බැහැලා යනකම්ම ෆෝන් එක බැලුවනේ. වැඩිහිටි දිනේ ළමා දිනේ එක දවසේම ඇයි දන්නේ නෑනේ. ඇයි? ක්‍රෑෂ් වෙනවනේ. ඒකෙන් මේකෙන් වැඩක් නෑ. කොහමගේ ටැග්? ඇත්තම කියන්න බබෝ බබා ක්ලාස් ගිහින් එද්දී ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා තිබ්බේ මම. ඒක තමා මගේ ටැග්. හොඳයිනේ? හොඳයි නම් තමයි. හැබැයි සීයා ඇතා හිටියට වැඩක් නෑ හෙන්ඩුව නැතුව. ඩේටා කාඩ් එකකුත් දාලම තිබ්බනම් හරි. මම එනකොට හොඳ වෙලාවට ඩේටා කාඩ් එකක් අරන් ආව නිසා හොඳට ගියා. මොකක්? ආහා ජින්තු පිට්ටිය. බබා සීයා. ඒ පාරමකෝ මේ ලැකැන්ඩර් එකක් දිගෑරගෙන කරන්නේ බබා. ඔය ඉතින් සීයත් ඉතින් බබා වෙන්න හදනවානේ. ලැකැන්ඩර් එකක් නෙමෙයි මේක කැලෙන්ඩර් එකක්. හරි මොනවද මේ බලන්නේ? මම මේ බැලුවේ සීයා අපිට තව වැදගත් වෙන දින මොනවද තියෙන්නේ කියලා. ලෝක අමාත්‍යප දිනේ ඒදිලා තිබුණනේ ඊයේ ඔක්තෝබර් 3 බාර් සේරම වැහුවා. ඊයේ බාර් වහලද? ඒක තමයි එහෙනම් සීයා රෑ වෙවුල හිටියේ. මොකක්? ඒ වෙවුලන්නේ බබෝ වයසට තේරුණා? සීයා මේකේ ලෝක අමාත්‍යප දිනේ කියලා දාලා නෑනේ. මෙහෙමයි. දිනේ හැම දිනයක්ම කැලෙන්ඩර් වල දාන්නේ නෑ බබා. දැන් ඔන්න ඔය පාර එනවා බබා. ඔක්තෝබර් 10 මානසික සෞඛ්‍ය දිනය. එදාට මොකද වෙන්නේ? වර චිල්ඩ්‍රන්ස් ඩේ එක වගේ එකක් සමරනවද? නෑ. සුබ මානසික සෞඛ්‍ය දිනයක් වේවා කියලා විශ් කරනවද? ඒම විශේෂයක් නෑ එදාට. මම දැක්ක සීයා ටීවී එකේ කියනවා අපේ රටේ 5 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මානසික ලෙඩලු. කතාව ඇත්තේ. ඇත්තේ කතාව. ඇත්ත වෙන්න පුළුවන්. එතකොට සීයේ දැන් අපේ ගෙදර දැන් සීයයි ආච්චි අපේ අම්මයි තාත්තයි මමයි හරියටම 5 දෙනයිනේ. අපි 5 දෙනා අතරින් කවුද මානසික ලෙඩා? මම අහන්නේ කවුද ලෙඩා? ආහා ජින්තු පිට්ටිය. මේ තව තියෙනවා දින සෙට් එකක් මේ බලන්න බබා. මේවා මේ බබාට පෙන්වන්න ඕන නිසා මම මේ අරන් තියෙන print out දාලම ඔක්තෝබර් මාසේ එනවා 6 ගුරු දිනේ. 6 කිව්වද නේද? අද 6ද? අද නෙමෙයි 6 කියන්නේ සඳුදා. එතකොට ගුරුට විතරද සීයා දින තියෙන්නේ බුද්දට අඟහරුට සෙනසුරුට දිනයක් නෑ. මේ ඉල්ලා බබෝ ගුරු කිව්වේ ටීචර්ස් ඩේ. ටීචර්ස්. ඊට පස්සේ ලෝක තැවැල් දිනේ තියෙනවා ඔක්තෝබර් 9. කවුද සීයේ ඔය දින වෙන් කරන්නේ? මේ ඇවිල්ලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේ වඩාන්. එක්සත් ජාතීන්ගේ දිනේ තියෙන්නේ ඔක්තෝබර් 24. ඒගොල්ලන්ට දිනයක් දාගෙන. ලෝක සුදු සැරයටි දිනය ඔක්තෝබර් 15. එදාට දර සින්දුව කියන්නේ. මොකද්ද? සැරටියෙන් අපි යන්නේ තුරා. නෑ බබෝ. ඒක එහෙම ගන්නෙ නෙමෙයි. එතකොට ඔය එක්සත් ජාතීන් කියන්නේ කවුද සීයා?
එක්සත් ජාතියන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. එක්සත් ජාතීන් කියන්නේ බබා රටවල් ගොඩක කට්ටිය එක එක රටවල් වල අය එකට එකතු වෙලා එක තැනකට එකමුතු වෙලා එක්සත් ජාතියක් විදිහට ඒගොල්ලෝ මොන වරුද සීයා රටවල් ගොඩකාය එකට එකතු වෙලා එක්සත් ජාතීන් කියාගෙන හිටියට යටින් තනිකර යන්නේ ගේමනේ. මොකක්? දැන් චීනයි ඇමරිකාවයි රුසියාවයි ඔය ඔක්කොම නයි වෛරයිනේ. ප්‍රංශයයි රුසියාවයි මං හිතන්නේ වෛරයි. ඕවා වැඩක් නෑ බබෝ. වැඩන්නේ තමා. ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය තිබිලා වැඩන්නේ. මොකද කවුරුත් ගණන් ගන්න නෑනේ ඒගොල්ලෝ කියන ඒවා. මොකක්? බබා ඇයි එහෙම කියන්නේ? ඇයි ඇන්ටෝනියෝ ගුටරේස් පුනා කිව්වා ගාසා එකේ ගැටුම් නවත්තන්න කියලා. ඇහුවද මං අහන්නේ. නැවැත්තුවද ගැටුම්? වැඩක් නෑ තිබිලා. ආහා ජින්තු පිටිය බබෝ සීයා මොකෝ කල්පනා වෙයි පාර? මට හිතෙනවා සීයා මම ආදරෙන් බැඳෙන්න යන්නේ. මොකක්? අත්තලාමි දැන් දින ගැන බල හිටියනේ. මොන දින ගැන බල හිටියත් මම දින ගැන බල හිටියේ මේකට තමයි. දින ගැන්නත් නැතත් පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනේ නවා. මොකක්? ලබන අවුරුද්ද පෙබරවාරි මාසේ 14 වෙද්දි බොහෝ විට මම ආදරවන්තෙක් වෙලා ඉඳී. බබා මොනවා කියනවද මන්ද? බබෝ බබාලට ආදරේ කරන්න මේ වයසක්ද මේ? ආදරේට වයස බාධාවක් නෙමෙයි කියලා කියනවා මං අහගෙන. දැන් මොකක් ගැනද ඔය හැටි කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ සීයා මට ආදරවන්තයෙක් වෙන්න තනියම බෑනේ. මොකක්? ආදරවන්තියෙක් බෑ. තනියටින් අප්පුඩි ගන්න බෑනේ සීයා. මම මේ කල්පනා කළත් වැඩක් නෑ කියලා. ඇයි සීයා අහලා නැද්ද? ආදරය කරන මිනිහා කල්පනා කරන්න හොඳ නෑ. කල්පනා කරන මිනිහා ආදරය කරන්න හොඳ නෑ. හොඳයි දැන් කවුද කියමු බලන්න. ආදරවන්ති. තවම නෑ ඉතින් ඒක කවුද නෑ ඉතින් දැන්. සැබෑ ආදරේ ඉස්කෝලේදී වුණත් හම්බෙන්න පුළුවන් නේ. මේ සීයා අර සුපර් මාකට් එකේ කැෂියර් එකේ ඉන්න අර hina වෙනකොට මූණේ වල ගැහෙන අක්කා. ළමා දිනේ සමරලා මෙතන සතියක් ගියේ නෑ. මොකද්ද මේ බබාට වෙලා තියෙන්නේ? ආදරේ නාමයෙන්. සීයා දන්නවද වැඩක්? මොකද්ද? අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ සේරටෝම ආදරවන්ති ඉන්නෝ මට විතරයි නැත්තේ. මොකක්? උන් කොල කෑලි වලින් විස්පවා කරගත්ත හැපි චිල්ඩ්‍රන්ස් ඩේ කියා. අම්පා කියම් බබෝ. අම්පනේ. ආහා ජින්තු පිටිය සීයා බබා ඒ පාර මොකෝ මේ සීයා කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරන්නේ බබෝ අපේ අනාගත පරපුර ගැන. අනාගත පරපුර අයියෝ සීයා බය වෙන්න එපා. ඒ ගැන සීයාගේ අනාගත පරපුර ගැන මම බලා ගන්න. මොකක් නෙමෙයි සීයාගේ පරම්පරාව ගැන මම වග කියනවා. බබෙක් කියන කතාවද මේ කියන්නේ? මේ විදියට ගියොත් අපේ අනාගත පරපුර නොමග යයි. නොමග යන්නේ මොකටද සීයා? අපි ඇවිල්ලා යහමග පාරේ කොල්ලෝනේ. අපේ ගේ තියෙන්නේ යහමග පාරේනේ. හැමදාම යහමග යනේන කොල්ලෝ අපි. හරි. ඒකනේ මේ දැම්මට කියමු බලන්න. බබා මොකද්ද ලොකු වෙලා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මට සෙනසිල්ල ඇස් දෙක පියා ගන්න පුළුවන් වුණා නම් ඇති. සීයා බය වෙන්න අවශ්‍ය නෑ. මම ලොකු වුණ ගමන් කරන්නේ සීයා කසාද බඳින එක. මොකක්? මුලින්ම කරන්නේ ඒකනේ. සීයා මම අහලා තියෙනවා මිනිහෙක් වුණාම පොතල් ලියන්න ඕලු, ගහක් හිටවන්න ඕලු, පුතෙක් හදන්න ඕලු. ඉතින් මම බැලුවේ සීයා පුතෙක් හදන එක මුලින්ම කරලා දාන්න. මොකක්? ඔය අනිත් දෙක නම් ඕල්ලාගේ ඉස්සරේ කරගන්න පුළුවන්. මොකක්? ඔය හිතන විදියට කරොත් නම් බබා මට ආදරවන්තියෙක් හම්බෙයිද? ඊට කලින් බබාට බබා හම්බෙයි. ඇයි යකෝ? ආහා ජින්තු පිටිය දිනපතා ලෙතු වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියලු FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.